සුබ දවසක් යාළුවනේ. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඊශ්‍රායල් බාර් බෙන්ඩින් යන්න සිතාගෙන සිටිනවා නම් මේක වැදගත් වෙන වීඩියෝ එකක් කියලා මම හිතනවා. මේ ඉස්සෙල්ලාම දෙන්නේ මෙන්න මේ වගේ ඩ්‍රෝවින් එකක් අපිට හම්බ වෙනවා. විනාඩි 30ක කාලයක් හම්බ වෙනවා. මේක නිමාව කරන්න. මේකයි තව එනවා ස්ටූල් එකක්. ඒකේ වීඩියෝ එකක් පසුවට මම දාන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මම දාන්නම්. මේකේ එන්නේ සෙන්ටිමීටර වලින් නම් තියෙන්නේ මිනුම් දීලා තියෙන්නේ සෙන්ටිමීටර 67යි සෙන්ටිමීටර 15යි. මේ කෑලි දෙක සෙන්ටිමීටර 10 10 තියෙන්නේ. මේ දීලා තියෙන මිනුම් සෙන්ටිමීටර හින්දා ඒවා අපි කන්වර්ට් කරන්න ඕනේ මිලිමීටර වලට. එතකොට සෙන්ටිමීටර 67 මිලිමීටර කරාම 670යි. ඒකෙන් දෙකයි. ඒ කියන්නේ දික් කෑලි දෙකයි පල්ල කෑලි දෙකයි නැමෙන කෑලි දෙකයි. එතකොට සෙන්ටිමීටර 15 කන්වර්ට් කරාම 150යි. ඒකෙන් දෙකයි 300යි. මෙතන නැමෙන කෑලි දෙකයි සෙන්ටිමීටර 10 කෑලි දෙකයි කියන්නේ මිලිමීටර 100න් දෙකයි 200යි. මේ මුළු එකතුව 1840යි. එතකොට මේකේ නැමුම් ප්‍රමාණය එන්නේ 1යි 2යි 3යි 4යි 5යි. නැමුම් පහක් තියෙනවා. මේකේ සූත්‍රයක් තියෙනවා, සරල සමීකරණයක්, සරල සූත්‍රයක්. 2D වැඩි කිරීම නැමුම් ප්‍රමාණය. ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි. එතන දාන්නේ 5. D කියන්නේ කම්බියේ විස්කම්බය. එතකොට 2 වැඩි කිරීම 8 කම්බියෙන් නමන්න තියෙන මේක. 2 වැඩි කිරීම 8 වැඩි කිරීම 5. දෙවරක් 8 16යි. වැඩි කිරීම 5. එතකොට ගාන එනවා 80ක්. එතකොට මුළු ගාන ආවේ අපිට 1840යි මිලිමීටර. ඒකෙන් මේ එන්නෙත් මිලිමීටර ගානක්ම තමයි. හරිද? සාමාන්‍ය මිලිමීටර කියලා හිතමු. එතකොට 1840න් 80ක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ අඩු කරලා ඒ ගාන අඩු කරලා තමයි අපි කම්බිය කපා ගන්න ඕනි. ඒ තමයි නැමෙනකොට දිගෑරෙන ප්‍රමාණය මේ කම්බි. එතකොට තමයි මේක ගානට සිරප් එක නැමිලා එන්නේ. එතකොට 1760ක් තමයි ගාන මිලිමීටර. එතකොට මීටර ගත්තොත් 1.76න් කපන්න ඕනි කම්බිය. දැන් අපි බලමු කම්බිය නමාගෙන කම්බිය නමන්න කලින් කම්බිය කපාගෙන නමන්න